ඔන්න ආදරණීය යාළුවනේ අද මට පොඩි නිමාඩුවක් ලැබුණ නිසා මම පොඩ්ඩක් හාන්සි වුණා. ඉතින් මට එතකොට හිතුණා හාන්සිලා ඉන්න වෙලාවේ අනේ මම හෙට පෝයනේ යාළුවන්ට මගේ මොකුත් වීඩියෝ එකක් දැම්මේ නැහෙනේ කියලා. ඒ නිසා මම නැගිටලා ඇවිල්ලා මේ වීඩියෝ එක කරන්න දැන් හිතුවා. ඉතින් මං හෙට වෙසක් පෝය කියන්නේ අපේ ලෞතර සම්මා සම්බුදු පියාණන්ගේ ඉපදීම බුදුවීම පිරිනුවම් පෑම කියන තෙමඟුල සමරන දවස. ඇත්තටම හිතුවොත් අපේ බෞද්ධ අපිට අවුරුද්දක් කියලා මං හිතන්නේ දකින්න ඕනේ. ඒ හෙට වගේ දවසක් තමයි. ඉතින් ඒ දවසට ගොඩාක් කට්ටිය පින්කම් කරනවා, දාන දෙනවා, දාන ධර්ම දෙනවා, දන්සල් දෙනවා. ඒ සියලු දේවල් මොනම කරත් කමක් නැහැ. ඒක හදවතින්ම කරන්න ඕනේ. ඒක නිකන් අනිත් කෙනා කරනවට අපි කරලා වැඩක් නැහැ. ඇත්තටම අපේ බෞද්ධ ජනතාව ගොඩාක් හදවතින්ම කරන කට්ටිය තමයි ඉන්නේ. ඒත් එක්කම මම ඉක්මනටම කියන්න ඕනේ. මොකද එදා දවස හෙට කියන්නේ ඊටාමත් බෞද්ධ අපිට ඊටාමත්ම වටිනා දවසක්. ඒ දවස අපිට හැමදාමත් එන්නේ ඉතින් ඒ එන දවස අපි ඊටාමත් ආදරෙන් අපේ දෙමව්පියන්ට සලකමු. අපේ අම්මා තාත්තා බෙඩ් එකේ ඉන්නවනම් මලක් අතට දීලා අම්මේ මේ මල බුදුන්ට පූජා වේවා කියලා අම්මගේ අතට දීලා ඒ ගෙනල්ල බුදුපහන ගාවින් තියන්න කියලා මං ඊටාමත් ආදරෙන් ඉල්ලනවා. අම්මලා තාත්තලාට පන්සලට යන්න බැරි අයට විතරක් එහෙම කරන්න. අල්ලගෙන හරි අතින් යන්න පුළුවන් නම් ආදරණීය දුවේ පුතේ ආච්චි සීයව ආදරෙන් අල්ලගෙන පන්සලට එක්කන් යන්න. ලැජ්ජා වෙන්න එපා ආච්චි මෙහෙමයි ඉන්නේ, ආච්චි එහෙමයි ඉන්නේ, සීයා මෙහෙමයි. කවදාවත් ලැජ්ජා වෙන්න එපා. මොකද ඒක ඔයා එහෙම ඔයා දැන් හොඳ තැනක ඉන්නවා වෙන්න පුළුවන්. අම්මා තාත්තා එහෙම එක්කන් යන්න ඔයාට ලැජ්ජා වෙන්න පුළුවන්. කවදාවත් එහෙම වෙන්න එපා. මම ආදරෙන් ඉල්ලනවා. මොකද මම පළමුවෙන්ම අපේ ගෙදරට එන කට්ටියට මගේ අම්මා අවුරුදු 20ක් හිටියා කියලා මම ඔයගොල්ලන්ට කියලා තියෙන බෙඩ් එකේ. මම පළමුවෙන්ම එන තැනට එන්නකො මගේ අම්මා පෙන්නන්න කියලා ආදරෙන් එක්ක ගිහිල්ලා මගේ අම්මා පෙන්නලා ඇවිල්ලා තමයි මම සාලේ වාඩි වෙන්නේ. හැබැයි ඒක මට කවදාවත් වැරදුන්නේ මොකද මේ ලෝකේ ඉන්න වෙන උතුම් වස්තු දෙකක් නැහැ අපිට. අපිට මෙලොව දකින උතුම්ම වස්තු දෙක අපේ අම්මයි තාත්තයි තමයි. ලැජ්ජා වෙන්න එපා දුවේ පුතේ. කවදාවත් ආච්චි සීයව පන්සලකට එක්කන් යන්න. ඔයා ආච්චි සීයා පන්සලට අතින් අල්ලගෙන යනකොට හොඳ මොලේ තියෙන හොඳ ಗುಣධර්ම දන්න හැම කෙනෙක්ම ඔයාට ආශිර්වාද කරනවා. එක්කෙනෙක් දෙන්නෙක් වැරදි එහෙම නිකන් බලන්නත් පුළුවන්. මං හිතන්නේ එහෙමවත් බලන කට්ටිය ඉන්නවා කියලා. ඉතින් ආදරෙන් ආච්චි සීයව පන්සලට එක්කන් යන්න, අතින් අල්ලගෙන එක්කන් යන්න. පුතේ දුවේ ලැජ්ජා වෙන්න එපා. ආච්චිගේ සීයාගේ ලැබෙන ආශිර්වාදය ඔයාට මේ කොහෙන්වත් ගන්න බෑ. ඉතින් මං දුවලට කියන්නේ අම්මා තාත්තා ආදරෙන් එක්කන් යන්න. අම්මා තාත්තා කැත වෙන්න පුළුවන්. අපිට දැන් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. කමක් නෑ දුවේ පුතේ. අම්මා තාත්තා කියන දෙන්න අපිව හදලා අපිට ලේ කිරි කරලා පෝලා අපිව උස්මහත් කරලා අපි හොඳට ඉස්කෝල වලට ඇරලා උගන්නලා තව ඊට වඩා මොනවද දෙමව්පියෝ කරන්නේ? ඒ දේ කරලා අපි ඇයි ඒ දෙන්නව ලැජ්ජයි? මම මේ ලෝකෙ කොහේ ගියත් මං ගැන මම මේ කියන්නේ මේ ලෝකෙ කොහේ ගියත් මේ මගේ අම්මා කියලා පෙන්වන්නේ මං ආඩම්බරෙන් මිසක් ලැජ්ජාවෙන් නෙමෙයි. ඒක හොඳට හිතේ තියාගන්න පුතේ දුවේ. අද මම මෙතන ඉන්නෙත් මගේ අම්මයි තාත්තයි හින්දා. මං ඒ චූටි දවසේම මට ඒ ලැබුණ දේවල් මං ඇත්තටම සිවුරක් පොරව ගන්න හරීම කැමති කෙනෙක්. ඒත් මට ඒ තැනට යන්න මගේ හිත තාම දියුණු වෙලා නැහැ. මොකද මං දරුවෝ දෙන්න පස්සෙන් ඉන්න කෙනෙක්. දරුවෝ දෙන්නගේ ගැනම ආදරෙන් හිතන කෙනෙක්. ඉතින් එහෙම හිත මගේ හදාගන්න තාම බැරි වුණා මට ඒ තැනට යන්න. මට ඒ තැනට යන්න බැරි වුණත් මට පුළුවන් විදියට මං ගෙදර ඉඳන් හරි බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරන්නේ මගේ අම්මටයි තාත්තටයි හැමදාමත් මම නැතිවෙච්ච හැමෝම මතක් කරලා මම පින් දෙනවා. මොකද කොහේ හරි තැනක ඉන්නවනම් හොඳ තැනකට යන්න කියලා. ඉතින් එක්කන් යන්න පුළුවන් නම් අම්මා තාත්තා ආදරෙන් අතින් අල්ලගෙන එක්කන් යන්න. මම නම් එහෙම කට්ටිය දැක්කහම ළඟට ගිහිල්ලා අනේ වාට ගොඩාක් පින් කියලා කතා කරලා එනවා මේ අම්මව එක්කන් ආවට කියලා. එහෙම මමත් දැකලා තියෙන ඒ වගේ එක්කන් යන තාත්තේ පරිස්සමෙන් යන්න කියලා මං අතින් අල්ලලා තියෙනවා. ඉතින් ඇත්තට මට නම් ඒක මාරම මට මං හරියටම හදවතට දැනෙන දෙයක්. ඒ දරුවෝ දිහා මම බලන්නේ හරිම ආදරණීය විදිහට.
ඒ දරුවන්ට මම ඇත්තටම මේ ලෝකේ ඉන්න උතුම්ම දරුවෝ හැටියට මම නම් දකින්නේ. එහෙම වෙන්න අම්මලා තාත්තලාට සලකන්න හෙට උතුම් පෝයක් දවසේ අම්මා ළඟට ගිහිල්ලා කකුල් දෙක අල්ලලා වඳින්න අම්මට යන්න බැයි නම් කොහෙට හරි එක්කයි යන්න බැයි නම් මලක් අතට දීලා කියන්න අම්මේ මේ මල බුදුන්ට පූජා වේවා කියලා මගේ අතට දෙන්න මං ගිහින් තියන්නම් බුදු පහන ගාවින් කියලා තාත්තටත් ඒ විදිහටම කරන්න. අහිංසක දෙමව්පියොන්ට සලකනකොට ඔයාගේ මූණෙන් පේනවා ඔයාගේ ලස්සන. ඔයාගේ හදවතේ ලස්සන මූණෙන් පේනවා. ඔයා දවසින් දවස ලස්සන වෙනවා. කාන්තියෙන් බැබලෙනවා. ඔයාට මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඔයාගේ තියෙන ලස්සන මේ මුළු ලෝකෙම දකිනවා. ඔයාගේ මූණෙන් පේනවා මේ ලස්සන. හදවතේ තියෙන ලස්සන මූණෙන් පේනවා. මම හිතන්නේ නම් එහෙම තමයි. ඒක තමයි මම දන්න දේ. ඇත්ත ඒකයි. අපි යන හැමතැන අපි මටත් ගොඩක් කේන් තියෙන කෙනෙක්. මම මගේ දරුවන්ට බැන්නත් මම ආපහු අඬන කෙනෙක්. ඉතින් කේන්ති අපි පාලනය කරගෙන මේ උතුම් මහා වෙසක් මංගල්‍ය දවසේ හරි දෙමව්පියන්ට ආදරෙන් සලකමු. දුවලා පුතාලට ආදරෙන් කතා කරමු. දුවේ පුතේ ආච්චිට සීයට ආදරෙන් කතා කරන්න. ආච්චිව සීයව ආදරෙන් බලා ගන්න. ඒගොල්ලන්ගේ හිත හෙට කියන දවසේ හරි සතුටෙන් තියන්න උත්සාහ කරන්න. අපි මොන තැනට රටේ ජනාධිපති වුණත් වැඩක් නැහැ දෙමව්පියන්ට සලකන්නේ නැත්තම්. මං හරියට ගරු කරනවා අපේ ජනාධිපතිතුමාට. දැන් ඉන්න ඇත්තටම එයාගේ අම්මට හරියම උතුම් විදියට සලකන ජනාධිපති කෙනෙක්. මං හිතන්නේ අනිත් කට්ටියත් එහෙම ඇති. මම දැක්ක දේ මම කියන්නේ. ඒ වගේ මම ඒ නිසාම මං එයාට හරියට ගරු කරනවා. ඒ නිසාම මං එයාට හරිම කැමතියි. ඉතින් මං කියන්නේ අපි කවුරු වුණත් අපේ දෙමව්පියෝ අමතක කරන්න එපා. හෙට කියන්නේ උතුම් පෝයක්. අපි ලොකුවට ගිහින් පන්සල් වලට වැඳලා ලස්සනට මල් අරන් ගිහිල්ලා ලස්සනට ඇඳගෙන ගිහිල්ලා අර දෙමව්පියෝ ගෙදර ඉද්දි අම්මව ගෙදරට කරලා අම්මා ගැන සත පහකටවත් ගණන් ගන්න නැතුව අපි ගිහිල්ලා මල් පූජා කරලා පුතේ දුවේ අපි මල් පූජා කරානේ මේ ලොකු පිනක් කරගත්තා කියලා ආවට කිසිම වැඩක් නැහැ. ඊට වඩා හොඳයි ඒ අම්මා තාත්තත් එක්ක ගෙදර ඉඳලා බුද්ධ පින්තූරයක් අම්මා තාත්තා ඉන්න තැනින් ගිහින් තියලා අම්මේ තාත්තේ අපි ගාථා කියමු කියලා එතන ඉඳගෙන ගාථා කියලා වැන්දනම් ඊට වඩා මේ විශ්වය බලාගෙන ඉන්නවා. ඉතින් දෙමව්පියන් දරුවන්ට උගන්වන්න ඕනේ, දරුවෝ පන්සල් එක්කයි යන්න ඕනේ, හැමදේම කරන්න ඕනේ. නමුත් තමන්ගේ දෙමව්පියොත් අමතක කරන්න එපා කියලා මං ඉතාමත් ආදරෙන් ඕගොල්ලන්ගෙන් වැඳලා ඉල්ලනවා. මොකද ඊට වඩා මේ තුන් ලෝකෙක කිසිම කෙනෙක් නැහැ. මම ඇත්තටම මගේ අම්මගේ දානේ තියෙනවා මේ ලබන මාසේ 3 වෙනිදා. ඉතින් මං ඒ දිනේ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මං හැමදාමත් ඒ දානේ දැන් අවුරුදු 7ක් විතර මම අම්මා තාත්තා වෙනුවෙන් දීගෙන එනවා. මං ඒ වෙලාවේ මගේ නැති වෙච්ච හැම කෙනෙක්වත් මතක් කරනවා. ඉතින් අපිට කරන්න පුළුවන් එච්චරයි දැන්. ගියායින් පස්සේ මං දැකලා තියෙනවා පුතේ දුවේ මම මේ උතුම් පෝයක් හෙට එනවා. ඒකයි මේ කියන්නේ. අපි හොඳ ලොකු තැන්වල ඉන්නවා. ලොකු බිල්ඩින් වල ලස්සන හොඳ එපාර්ට්මන්ට් වල ඉන්නවා. හොඳ ඩිරෙක්ටර්ස්ලා, ෆොක්ටර්ස්ලා, ඩොක්ටර්ස්ලා වෙලා ඉන්නවා. හැබැයි අම්මට කිසිම සැලකිල්ලක් කරන්නේ නැහැ. අම්මව ගණන් ගන්නෙත් නැහැ. අම්මව අනාථ මඩමේ. හැබැයි අම්මා නැති විච්ච දවසට මම මේ S2 දැකපුවා මේ කියන්නේ. නැති විච්ච දවසට පාවඩක් එලනවා අම්මගේ මේ මොනද පාවඩ එලලා අම්මගේ මිනි පෙට්ටියේ තියෙන වටිනාම මිනි පෙට්ටිය අම්මට ගන්නවා. ඔයාලා හිතනවද පුතේ දුවේ ඒ කෙනාට ඒ කරපු කිසිම දෙයකින් ඵලයක් ලැබෙයි කියලා? නෑ පුතේ දුවේ. නෑ අයියේ අක්කේ නෑ අම්මේ තාත්තේ කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒ කෙනා ඒක කරන්නේ මේ රටට ලෝකෙට එයා ලොක්ෙක් කියලා පෙන්වන එක විතරයි. සමහර අය මගෙත් එක්ක තරහ වෙයි. තරහ වුණත් මං ඇත්ත කියන කෙනෙක්. මොකද මේ රටට අපි ලොක්කෝ කියලා පෙන්නලා වැඩක් නැහැ. ඇයි තමන්ගේ අම්මා තාත්තා ලේකිරි කර පොයලා ඉස්කෝලේ ඇරලා දත් ටික මන්දලා ඇඳුම් අන්දලා දීලා අපිව මේ තැනට ගෙනාවේ කවුද? ඒගොල්ලෝ ගෙනාවේ. සමහර විට අම්මලා එක්ක අපිට දුක් විඳින්න වෙන්නේ නැති. ඒක ඒගොල්ලෝ අපි ලබා උපන් හැටි. ඒක දෙමව්පියන්ගේ වරදක් නෙමෙයි. අපි බැරි කෙනෙක් නැති කෙනෙක්ගේ බඩේ ඉපදෙන්නේ අපි ගියාත්මේ කරපු අකුසල් කර්ම හින්දා. ඉතින් ඒ අම්මට පුළුවන් දේ ඒ අම්මා තාත්තා කරලා තියෙනවා අපිට. ඉතින් මම අද මෙතන ඉන්නේ මගේ අම්මයි තාත්තයි එක්ක කියලා නිසා කියලා මං කියන්න කවදාවත් මැලි වෙන්නේ නැහැ. හැබැයි මම මගේ අම්මයි තාත්තෙන් ගත්ත කිසිම දෙයක් නැහැ.
ඒ වුණාට මං අද මෙතන ඉන්නේ මගේ අම්මයි තාත්තයි නිසා කියලා මම මේ ලෝකෙටම හඬ ගාලා කියන්න කැමතියි. ඉතින් මට ඇත්තටම මට මේ ගැන වීඩියෝ ඕන තරම් කරන්න පුළුවන්. මං දන්නේ මම ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා මට දන්නේ මං හරීම සෙන්සිටිව් එක්කෙනෙක්. මට දෙමව්පියොන්ට කාගේ හරි දුකක් දැක්කොත් මට පාරේ ඉන්න අම්මා කෙනෙක් වුණත් මං එක දවසක් එක්කන් ඇවිල්ලා නාවලා ඒ අම්මව ඇඳුම් අරන් දීලා ඇරියා. මට ගොඩාක් පින් දුන්නා. ඒ අම්මා යනකම්ම මට පින් දුන්නලු. ඉතින් ටීවී එකේ ගියේ එක්කෙනා ඇරලියා මම. ඉතින් ඒ පින අපිට කොහොමවත් කටකින් ගන්න බෑ. ඒ අම්මා හිතලා දෙන පින. ඒ හිතලා තාත්තා අපිට කරන ආශිර්වාදේ. ඉතින් මං දුවේ පුතේ ඔයාලා කොයි තැන හිටියත් ලැජ්ජ වෙන්න එපා. තමන්ගේ අම්මා තාත්තා ආච්චි සීයා එක්කන් යන්න පන්සලකට. බැයිනම් ළඟට හරි ඇවිල්ලා බෙඩ් එකේ තියලා සලකන්න. මොකද මම මගේ අම්මිගේ වීඩියෝ එකකුත් දාන්නම් ඕගොල්ලන්ට හෙට දවසේ මං අම්මිත් එක්ක කොහොමද හිටියේ කියලා. එයා අවුරුදු 100ක් ජීවත් වෙලා නැති වුණා. ඇත්තටම මම සන්තෝෂ වෙනවා මට ඒ දේ මට කරගන්න ශක්තිය ධෛර්යය මේ විශ්වයෙන් මට දුන්නට. මොකද මමත් ලෙඩ වෙනවා මම සනීප නැතුව යනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ උතුම් වෙසක් දවසේ හෙට එනවා. මම ඔයාලා හැමෝගෙම ඉල්ලන්නේ ආදරෙන් දෙමව්පියන්ට සලකන්න කියලා අම්මට තාත්තට දෙන්නටම සලකන්න කියලා ඉතාමත් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝගෙම මං ඉල්ලනවා. මම ඉල්ලන්නේ හැමදාම ওই දේ විතරයි. අහිංසක දරුවන්ට ආදරෙන් සලකන්න. අම්මට තාත්තට ආදරෙන් සලකන්න. එතකොට කවදාවත් වරදින්නේ නැහැ. ඔයාලා කරන හොඳ දේවල් ඕගොල්ලන්ගේ මූණෙන් ලස්සනට පැහැපත් වෙලා ලස්සනට දිස් වෙනවා. ඒක තමයි ඇත්ත. අපි ලස්සනට මේ ශ්‍රී ලංකාවේ ඉන්න පුංචි ශ්‍රී ලංකාව ලස්සන රටක්. පුංචි රටක් මේ තුන් ලෝකේ මම දැක්ක කොහෙවත් මේ වගේ ලස්සන රටක් මට නම් නැහැ. ඉතින් ඒ හින්දා මේ පුංචි ශ්‍රී ලංකාව අපි ධර්මයෙන් පුරවමු. ගුණ ධර්ම වලින් මිනිසුන්ව අපි එක්රොක් කරමු. අද ගොඩාක් තරුණ දරුවෝ ආගමට රැඳි වෙලා ඉන්නවා. හරිම සන්තෝසයි. ඉතින් අපි ධර්මයෙන් පුරවලා හොඳ මිනිසු වෙමු. පුංචි රට සුන්දර ශ්‍රී ලංකාවක් බවට පත් වෙන්නට අපි ධර්මයේම උපයෝගී කරගමු කියලා හැමෝටම ආරාධනා කරනවා. හෙට මේ උතුම් පොහොය දවසේ ඔයගොල්ලන්ට සුබම සුබ හොස්පිටල් වල බෙඩ් වල ඉන්න සියලුම දෙනාට නිරෝගී සම්පන්නිය ලැබෙන්න කියලා හදවතින් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අම්මලා තාත්තලා දුවලා පුතාලා දුකටපත් වෙලා ඉන්නවා නම් ඒ දුකෙන් අත මිදෙන්න කියලාත් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ විශ්වයේ ආශිර්වාදය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන්ම මම ඕගොල්ලන්ගේ වීඩියෝ එකෙන් සමු අරන් යනවා. ආයෙත් දවසක එන්න. ඔයගොල්ලෝ හැමෝටම සම්මා සම්බුදු සරණයි.